ආයිබෝවන් හැමෝටම ඔන්න අපි 2026 අවුරුද්දට පාතියලා දැන් දවස් 3ක් ගත වෙලා ඉවරයි. ගොඩක් දෙනෙක්ට අලුත් අවුරුද්ද පටන් ගන්නකොටම ලොකු බලාපොරොත්තු තියෙනවා. හැබැයි මාසයක් දෙකක් යනකොට ඒ උද්‍යෝගය නැති වෙලා යනවා. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මගේ මේ 2026 අවුරුද්ද ඇත්තටම සාර්ථක කරගන්න මම මගේ to-do list එකට එකතු කරගත්තු වැදගත්ම කරුණු පහක් ගැන. මේක ඔයාලටත් ඔයාලගේ ජීවිතේ වෙනස් කරගන්න ලොකු උදව්වක් වෙයි කියලා මම හිතන නිසා තමයි ඔයාලට මේක ෂෙයා කරන්න හිතුනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම කරන්නත් අමතක කරන්න එපා. පළවෙනි දේ තමයි පැහැදිලි ඉලක්ක ලිඛිතව තබා ගැනීම. මගේ ඉලක්ක මම කොහේ හරි සටහන් කරලා තියෙන එක. ඒ කියන්නේ දැන් අපි හිතින් හිතන දේට වඩා ඒක කොලයක ලියලා අපිට පේන තැනක තියාගත්තාම අපේ මොළය ඒකට වැඩි අවධානයක් දෙනවා. 2026 දී ඔයාට ගන්න ඕන දේවල්, යන්න ඕන තැන්, හෝ ඉගෙන ගන්න ඕන දේවල් දැන්ම පොතක ලියන්න. දෙවෙනි ටිප් එක තමයි එකපාරකට එක දෙයක් කරන එක. අපි හැමෝම කරන වැරද්දක් තමයි එකපාර වැඩ ගොඩක් කරන්න යනවා. මේ අවුරුද්දේ මම තීරණය කළා মালටි ටාස්කින් වෙනුවට එක වෙලාවකට එක වැදගත් වැඩක් ගැන විතරක් අවධානය යොමු කරන්න ඕනේ කියලා. එතකොට මේ වැඩි ගුණාත්මක භාවය වගේම අපේ සාර්ථකත්වයත් වැඩි වෙනවා. තුන්වෙනි දේ තමයි මූල්‍ය කළමනාකරණය. මේ තුන්වෙනි එක මාර වැදගත්. අපි සල්ලි පාවිච්චිය මේ අවුරුද්දේ මම හිතාගත්තා මගේ අනවශ්‍ය වියදම් අඩු කරලා පොඩි මුදලක් හරි හැම මාසෙටම ඉතිරි කරන්න හෝ කොහේ හරි ආයෝජනය කරන්න ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා. ඉතින් 2026 අවසානයේ ලොකු වෙනසක් දකින්න නම් මේ පුරුද්ද අනිවාර්යෙන්ම අද ඉඳලම පටන් ගන්න වෙනවා. හතරවෙනි එක තමයි සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට මොන දේ තිබ්බත් වැඩක් නැහැ අපේ සෞඛ්‍ය හොඳ නැත්තම්. ඒ නිසා දවසකට අවම වශයෙන් විනාඩි 20ක්වත් එක්සර්සයිස් කරන්න අමතක කරන්න එපා. නැත්නම් ඇවිදින්න අමතක කරන්න එපා. මම මේ අවුරුද්ද කාලය වෙන් කරගත්තා එක්සර්සයිස් වලට. අපිට ඩේලි කරන අයත් ඉන්නවා. සමහර වෙලාවට ඒකට වෙලාවක් නැති අයත් ඉන්නවා. busy schedule එකක් තියෙන කෙනෙක්ට ව්‍යායාම් කරන්න හැමදාම අපහසුයි. ඒ නිසා කමක් නැ සතියට එක දවසක් හරි සතියට දවස් දෙකක් හරි මේ එක්සර්සයිස් කියන එක ලයිෆ් එකට ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම වතුර බොන්න. ඒක ගොඩාක් අපේ ලයිෆ් එකට වැදගත් වගේම අපේ සෞඛ්‍යයට ගොඩාක් මේ වතුර බොන එක සහ නිවැරදි ආහාර වේලාවක් ගන්න එක ගැන මම මීට වඩා හිතනවා කියලා මම මේ අවුරුද්දේ හිතාගත්තා. අන්තිම එක තමයි අලුත් දෙයක් ඉගෙන ගැනීම. හැමදාම එකම තැන ඉන්නේ නැතුව අලුත් දෙයක් ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. අලුත් ලැන්ග්වේජ් එකක් වෙන්න පුළුවන්. නැත්නම් AI වගේ තාක්ෂණික දෙයක් වෙන්න පුළුවන්. ඔයාගේ ජොබ් එකට අදාළ අලුත් කෝස් එකක් වෙන්න පුළුවන්. දවසකට විනාඩි 30ක්වත් අලුත් දෙයක් ඉගෙන ගන්න අමතක කරන්න එපා. ඔයාව 2026 දී අනිත් අයට වඩා ගොඩක් ඉදිරියට අරන් යනවා මෙන්න මේ කරුණු පහ හරියට කළොත්. ඔන්න ඔය කරුණු පහ තමයි මගේ 2026 සාර්ථකත්වයේ රහස වෙන්නේ. ඉතින් ඔයාලත් මේ අතරින් එකක් හරි අද ඉඳන් පටන් ගන්න උත්සාහ කරන්න. ඔයාලා මේ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන විශේෂම දේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ වල එකකින් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.